අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කිරියල වෙනස්ම විදියකට බදිමු. මම හිතන්නේ මේ විදියට නම් ඔයගොල්ලෝ කිරියල හදලා කාලා නැතුව ඇති. සාමාන්‍යයෙන් කිරියල හදන්නේ කිරටමනේ. ඒත් මේ වගේ හැදුවම නරක වෙන්නේ නැතුව තියාගන්නත් පුළුවන්. බත් මුලකට බැඳලා ලේසියෙන් නරක වෙන්නේ නැහැ. ඒ වගේම බයිට් එකකට උනත් හොඳටම ගැලපෙනවා. මේ දේවල් තමයි මේ කිරියල බැදුමට අවශ්‍ය වෙන්නේ. මුලින්ම කිරියල ගෙඩි දෙකක් වතුර ටිකක් දාලා ලුණු තේ හැන්දක් විතර එකතු කරලා ප්‍රෙෂර් කුකර් එකේ තැම්බෙන්න තියන්න. ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 4-5ක් විතර ගියාම ලිප ඔෆ් කරගන්න. ප්‍රෙෂර් කුකර් එකක් නැත්නම් සාමාන්‍ය විදියට උනත් මේක තඹ ගන්න පුළුවන්. හොඳටම බෙරි වෙන්නේ නැති වෙන්න තරමකට තඹ ගත්තම ඇති. දැන් පොඩි භාජනයක් අරගෙන ඒකට මිරිස් කුඩු මේස හැන්දක්, කහ කුඩු තේ හැඳි කාලක්, 3-5 කුඩු තේ හැන්දක්, ලුණු තේ හැඳි භාගයක්, කඩල පිටි මේස හැඳි දෙකක්, හාල් පිටි මේස හැඳි 3ක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. මේ තියෙන්නේ අපි තඹගත්තු කිරියල ගෙඩි දෙක. දැන් අපි මේකේ පොත්ත අයින් කරගමු. තඹගත්තු නිසා පොත්ත අයින් කරගන්න ලේසි. දැන් මේ විදියට කිරියල ගෙඩිය පෙති කපා ගන්න. ගොඩක්ම හීනි වෙන්නේ නැතුව මේ වගේ ප්‍රමාණයට කපා ගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වුණාම තෙල් මේස හැඳි 4ක් විතර එකතු කරගන්න. දැන් මේ තෙල් ටිකත් රත් වුණාම අබ තේ හැඳි කාලක්, රම්පි කෑලි දෙකක්, වියලි මිරිස් කරල් 5ක්, කරපිංචේති 2-3ක කොළ එකතු කරගන්න. දැන් අපි කපාගත්තු කිරියල පෙති ටික එකතු කරගන්න. ඊළඟට අපි හදාගත්තු මිශ්‍රණයෙන් භාගයක් විතර එකතු කරලා කලවම් කරලා මේ මිශ්‍රණය කිරියල පෙතිවල හොඳට තවට ගන්න. දැන් භාජනය පියනකින් වහලා තව ටිකක් තැම්බෙන්න දෙන්න. විනාඩි 4-5කින් විතර භාජනයේ පියන ඇරලා ආයෙත් කලවම් කරලා මිශ්‍රණයේ ඉතුරු ටිකත් එකතු කරගන්න. දැන් කපාගත්තු ලොකු ලුණු ගෙඩියක්, කපාගත්තු අවමිරිස් කරල් දෙකක්, ගම්බිරිස් කුරු තේ හැඳි භාගයක්, යාළු මිරිස් කුරු තේ හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරගන්න.
දැන් වතුර කෝප්ප කාලක් විතර එකතු කරලා භාජනයේ පියනකින් වහලා කුක් කරගන්න. විනාඩි 3-4කින් විතර පියන ඇරලා ආයෙත් කලවම් කරලා විනාඩියකින් විතර ලිප ඔෆ් කරගන්න. මේ කිරියල බැදුම හරිම රසවත්. ඒ වගේම කිරියල කෑලි වටේට දාපු මිශ්‍රණය නිසා හරිම ක්‍රිස්පියට තියෙනවා. හැමදාම එකම විදියට කිරියල හදන්නේ නැතුව මේ විදියටත් හදලා බලන්නකෝ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් එන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.